තවත් එක ලස්සන ආදරණීය දවසකට ඔයාලා හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මැයි 1 වෙනිදා. ඉතින් මැයි 1 වෙනිදාට තමයි මේ සැරේ පෝයත් යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න උදෙන්ම ඇහැරලා සම්බුද්ධ පූජාව තියන්න ඔන්න මම ලෑස්ති කරගත්තා. හැම මාසෙකම 1 වෙනිදා ඔන්න මම මේ විදිහට බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කරන නිසා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ඒක පූජා කරන්න. ඉතින් දැන් මගේ චූටි පණ්ඩියට මාස 6කුත් සම්පූර්ණයිනේ. ඉතින් ඒ නිසා ඔන්න එයා වෙනුවනුත් එක්ක තමයි එයාව නිරෝගීව මේ ලෝකෙට බිහි කරන්න සියලුම ශක්තිය ධෛර්ය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම තමයි මේ සම්බුද්ධ පූජාව පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම පූජා කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මං වගේම චූටි පැටව බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම ඒ කිරිසේනේ ඉක්මනින්ම සැබෑ වෙන්න ඕනි කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කොච්චර අමාරුකම් තිබුණත් මගේ අනිත් චූටි පැටියව නම් මම කවදාවත් මගේ අරගන්නේ නැහැ. එයාගේ හැම වැඩක්ම හැම දේම හොඳට හොයලා බලලා ඒ දේවල් ඔන්න අඩුපාඩුවක් නැතුව ඔන්න එයා වෙනුවෙන් මං ඉෂ්ට සිද්ධ කරනවා. මොකද එයාට කවදාවත් අලුතින් චූටි පැටියෙක් කෙනාවා කියලා එයාට අඩුවෙන් සලකන්න, එයාට අඩුවෙන් ආදරය දෙන්න ඒ දේ කවදාවත් කරන්න හොඳ නෑ. ඉතින් වැඩිපුරම අපි අවධානය දෙන්න ඕනේ අපේ ලොකු බබා වෙනුවෙන්. ඉතින් ඔන්න ඒ නිසා එයා නම් හරිම ආදරෙන් තමයි ඉන්නේ චූටි මල්ලි බබා අපි කාවට එනකන්. ඉතින් උදේම යාවත් මේ විදිහට ලෑස්ති කරගත්තා පූජාව තියන්න ඕන නිසා. ඉතින් මම පූජාව ලෑස්ති කරනකන් අප්පච්චි තමයි මල් කඩලා පහන් පත්තු කරන්න තෙල් දාලා පැන් එක ගෙනල්ලා තියලා ඔන්න මට උදව් කරේ. ඉතින් මට හැමදේම තනියෙන් කරගන්න හරි අමාරුයි. ඉතින් එයාගේ උදව් ඇතුව තමයි කොටාක් මේ විදිහට ඔන්න දවස ගෙවන්නේ. ඉතින් ඇත්තටම ඒක ලොකු හයියක් මගේ මුළු ජීවිත කාලෙටම. මමත් කලින් මේ විදිහට මේ දේවල් ලෑස්ති කරපු කෙනෙක් නෙවෙයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වන්න. ඉතින් දැන් තියෙන රෝග තත්ත්වත් අනුව දැන් ඉක්මනට ලෙඩ බෝ වෙනවා. ලෙඩ ගොඩාක් එක එක වර්ග වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට ඇත්තටම පුතු ගුණ අනන්තයි කියන්නේ කවදාවත් බොරුවක් නෙවෙයි. ඉතින් හැමදාම බුදුදහමෙන්ම ජීවත් වෙන්න බෞද්ධයෙක් නම් ඔයා කවදාවත් වරදින්නේ නැහැ. ඒ පිහිට ඒ හැමදේම අපේ ජීවිතේට අනිවාර්යෙන් ලැබෙනවා ඒකාන්තයි. ඉතින් ඒ විශ්වාසයෙන් තමයි මට පුළුවන් විදියට හැම මාසෙකම 1 වෙනිදා මේ විදියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුංචියට පූජාවක් පවත්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ විදියට බුද්ධ පූජාවක් තියන්න මහා ලොකුවට හිතන්න ඕනේ නැහැ. ගෙදර උයන අපි හැමදාම උදේට අනිවාර්යෙන් උයනවනේ. ඒ උයන මස් මාළු වලින් තොර නම් අනිවාර්යෙන් ඒකෙන් පළමු කොටස මේ විදිහට බුද්ධ පූජාව වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් අපි ලුණු බැලුවා රස බැලුවා කියලා කවදාවත් පව් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ දේවල් බුදුදහමෙන් අපි ධර්ම දේශනා වලින් ඇතිතරම් අහලා තියෙනවා. ඉතින් පුංචි දෙයක් වුණත් කමන්නේ මේ විදිහට බුද්ධ පූජාව සකස් කරලා පෑන් වීදුරුවක් තියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. ඉතින් ඒකේ ආනිසංස ඔයාලටම ඇත්තටම අත්විඳින්න පුළුවන්. ඇත්තම කියනවා නම් ඒ දේවල් කරලා
මට මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇත්තටම තේරෙනවා. හිතට දැනෙන සංසුන් බව, ඒ වගේම කලබලකාරීකින් තොරව හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් දිගටම කරගෙන යනකොට තමන්ගේ හිතට ඇත්තට මේ දේවල් දැනෙනවා. ඉතින් එතකොට දිගටම මේ විදියට මේ දේවල් කරන්න සියල්ම ශක්තිය ලැබෙනවා. ඇත්තටම හරි ආසාවෙන් තමයි මේ දේට අපි ඊට පස්සේ දිගටම කරගෙන යන්න ආස හිතෙන්නේ. ඉතින් අද පොය දවසක් වෙච්ච නිසාත් ඔන්න අපි තුන්දෙනාත් එක්කම හවස් වරුවේ පන්සල් ගියා. ඉතින් හැම පොයකටම පන්සල් යන එකත් අපි තුන්දෙනාගේ සිරිතක්. ඉතින් අප්පච්චි ගෙදර හිටියේ නැත්තත් මායි මගේ චූටි පුතයි යනවා අනිවාර්යෙන්ම හැම පොයකටම පන්සල්. ඉතින් ඒ දේවල් අපි බෞද්ධ විදිහට අනිවාර්යෙන් කරන්න ඕන දේවල්නේ. ඉතින් අපි මේ දේවල් හරියට කරොත් විතරයි අපේ ඉදිරි අනාගතයේ දරු පරපුර අපේ දේවල් බලාගෙන ඉඳලා එයාලත් ඒ දේවල් වලට පුරුදු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපි ආදර්ශමත් වෙන්න ඕන අපේ දරුවන්ට. ඉතින් ඒ නිසා ඔන්න අද දවස මේ විදියට තමයි ඔන්න ගත කරේ අපි. ඉතින් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමදාමත් වගේ ඔයාලා ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.